වරකපොළ අල්ගම ප්‍රදේශයේදී මාස 6ක් වයස ඇති පිරිමි දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර බේබි කැරියර් එකක බහා සිය ශරීරය එල්ලාගෙන ගෙල වැළලාගෙන මියගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනියකගේ දේහය වැඩිදුර පරීක්ෂණය සඳහා යොමු කෙරුණු බව වරකපොළ පොලිසිය පවසයි. ඉකුත් 3 වෙනිදා පෙරවරුවේ මෙසේ ගෙල වැළලාගෙන මියගොස් තිබුණේ වරකපොළ පොලිස් වසමේ අල්ගම මැදගම පදිංචි ලියන මුදියන්සලාගේ සොමිකානි නිලෝෂා නැමැති තිදරු මවකි. ඇගේ සිරුරේ එල්ලාගෙන සිටියේ මාස 6ක් වයස ඇති කස්තුරි ආරච්චිලාගේ හිමරු නිර්වාන් කුලතුංග නැමැති බිලිඳකි. මියගොස් සිටි කාන්තාව උපාධිධාරිනියක බවත් ඇය පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ රැකියාවක නියුතු බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසයි. මරණකාරියගේ සැමියා මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ලෙස රැකියාවක් කරන බවද පොලිසිය පවසයි. ගෙල වැළලාගෙන මියගොස් ඇති තිදරු මවට අක්කර 3ක පමණ ඉඩමක් ඇති බවත් ඉඩම කීප දෙනෙකුට විකුණා මුදල්ගෙන පිරමීඩ ජාවාරම්කරුවන්ට දී ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි. මේ තත්ත්වය මත මරණකාරියා අසල්වැසියන්ට ණය වී ඇති බවත් නිතරම ඔවුන් එම කාන්තාවගෙන් මුදල් ඉල්ලා සිට ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය කියයි. මේ හේතුවෙන් කලක සිට අඹුසැමි යුවළ අතර ගැටුම් ඇති වී ඇති බවත් ඉකුත් 3 වෙනිදා පෙරවරුවේ තිදරු මව දරුවන් තිදෙනාට වසපොවා තමන්ද ගෙල වැළලාගෙන මිය යන බවට සැමියාට දන්වා ඇති බවත් පොලිසිය කීය. පසුව තිදරු පියා අවුරුදු 4කමාරක් වූ වැඩිමහල් පිරිමි දරුවා සහ වයස අවුරුදු 2කමාරක් වූ ගැහැණු දරුවා රැගෙන කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි මහගෙදර නිවසේ පදිංචිව සිටින මවට දරුවන් දෙදෙනා දී ආපසු නිවසට පැමිණ තිබේ. එසේ නිවසට පැමිණ ඇති අවස්ථාවේදී බේබි කැරියර් එකක දරුවා බහා ශරීරයේ එල්ලාගෙන බිරියද කුස්සියේ යටලියක ගෙල වැළලාගෙන සිටින අයුරු දැක්ක 119 හදිසි දුරකථන අංකයට ඇමතුමක් දී තිබේ. පසුව ගෙල වැළලාගෙන සිටි කාන්තාවගේ බේබි කැරියර් එකේ සිටි අත දරුවා ඉන් පිටතටගෙන බේරා ගැනීමේ අරමුණින් වරකපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. එහෙත් ඒ වන විට දරුවා මියගොස් තිබූ බවට වාර්තා වින. දේහයන් දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් 4 වෙනිදා කෑගල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කරන ලදී. දරුවාගේ ගෙල සිරකර ඝාතනය කොට ඇති බවත් තිදරු මව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවටත් තීන්දුව කෙරින. කෑගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ වරකපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර පොලිස් සැරයන්වරුන් වන W. කීරගල G.R. පුෂ්පකුමාර යන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කෙරින.